ඩොලර් ලක්ෂ 25කට හැකර්කරුවෙක් පික්පොකට් ගහනවයි කියන්නේ අපේ රටේ මූල්‍ය සුරක්ෂිත භාවය පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා බැංකු පද්ධතිය තුළ මූල්‍ය හුවමාරු වයර් ට්‍රාන්සැක්ෂන් සිදු වෙනකොට මේ මුදල් ගනුදෙනු සිදු වෙනකොට අනුගමනය කරන ක්‍රමවේද ආරක්ෂිත ක්‍රමවේද protocols ගණනාවක් තිබෙනවා. registered whitelisted email address වැඩපිළිවෙල, email indemnities වැඩපිළිවෙල, callback verification වැඩපිළිවෙල, dual authorization 4ICE principles වැඩපිළිවෙල, swift formal settlement channels වැඩපිළිවෙල, beneficiary account change freeze period වැඩපිළිවෙල මේ අනාදි වශයෙන් විශේෂයෙන්ම මේ බැංකු ගනුදෙනු සිදු කරනකොට ඒ සයිබර් ආරක්ෂාව, ඒ ගනුදෙනු වල ආරක්ෂාව සුරක්ෂිත වන ප්‍රොටෝකෝල් සහ ක්‍රමවේද තිබෙනවා. අපි අහන්න කැමතියි ඇයි මේ වගේ ආරක්ෂිත වැඩපිළිවෙලක් සයිබර් ආරක්ෂාව, සයිබර් සිකියුරිටි සුරක්ෂිත වන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට මුදල් අමාත්‍යාංශය සහ ඒ වගකිව යුතු ආයතන අනුගමනය නොකරේ කියන එක අපිට අහන්නට කැමතියි. අපි රජයට කියන්නේ ඔබ රටට පෙන්වුවේ ඔබ තරම් රාජ්‍ය පාලනය පිළිබඳව හැකියාවක් තිබෙන කණ්ඩායම ලොවෙත් නැති ආකාරය. මේ පත් වෙන්නේ ඇවිදින පුස්තකාල කියලා එදා කිව්වා. ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය දේපල, රාජ්‍ය සම්පත් මුදල් අමාත්‍ය සාංගික හැටියට සලකලා ආරක්ෂා කරනවා කිව්වා. රැක ගන්නවයි. මෙහෙම කියපු ඇවිදින පුස්තකාලවලට බැරි වුණා අපේ රටේ මූල්‍ය සුරක්ෂිත භාවය තහවුරු කරන්න.